අරෝ අරෝ ගීරෝ වරෙන් වරෙන් මම මේ පිළිකන්නේ මේ ඇට තලනවා. මොකද දැන්ද තලන්නේ ඇට? මොනාද? ඔය ඇට තලනවා කිව්වේ? ඇට තලනවා කිව්වේ බං මේ කොස්සත වාගයක් තලනවා මාළුවක් හදන්න. මං හිතුවා මේ මොනවද උඹ හිතුවේ? නෑ. ඉඳගනින්. කොස්සත මාළුවක් හදනවා. දවල් වෙලා බජ්ජුන්ට කාලේ යන්න ඉඳහන්. කමු. මේ පහුගිය ටික දවසෙම උඹ හිටියේ නෑනේ. කොහෙද ගියේ? මං ගියානේ පොඩි ගමනක්. පොඩි ගමනක් නම් බං දවස් දෙක තුනක් නැති වෙන්නේ මක් කළාද? ඉතින් මේ උඹත් හැමදාම කියනෝනේ බං. ඉතින් මං මහා කාලකන්ණී මිනිස්සෙක් වුණාම කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ. මජර කමට මුස්පේන්තු කමට ඕම කිසි දියුණුවක් නැතුව ඉන්න එපායි කියලා. උඹ ඔය දැන් කෙලින් කරගෙන එන්නද ගියේ? මොනවද? කොන්ද? දැන් ඉතින් දැන් ඔබ කිව්වනේ දුව දෙන්නෙත් නැහැ. මේ කිසිම දියුණුවක් නැති මිනිහෙකුට දුව දෙන්නේ කොහොමද කියලා මම හිතන්නේ. ඔව් දැන් උඹ වගේ මුඩුමෙක්ට දුව දුන්නොත් එහෙම දීලා ටික දවසකින් අනිත් පහුවදා ඉඳලා මට ආපහු ඒකේ බරයි උඹේ බරයි දෙකම කරගහන්න වෙනවා. ඒකින්දා පිරිමියෙක් මිනිස්සෙක් හැටියට පරුසයක් තියෙන්න ඕනේ. මොකද්ද බං මේ පරුස කිව්වේ? පරුසය කිව්වේ උඹට කියලා පිරිමියෙක්ට කියලා මේ පරුස නෙමෙයි පෞරුෂයක් තියෙන්න ඕනේ. ආන් එක හදාගෙන පිළිවෙලක් වෙලා යමක් කමක් හරි හම්බ කරගෙන ගෑනු 3 දෙනෙක් නඩත්තු කරන ගානට හරි හම්බ කරගත්තොත් තමයි මගේ කෙල්ල උඹට දෙන්නේ. ඒ මොකද්ද බං? ඒ කතාවේ තේරුම. ගෑනු 3 දෙනෙක්? ඔව් බං. අපේ ගෑණිගේ ආරෙටමනේ පොඩි කෙල්ල හැදිලා තියෙන්නේ. ඉතින් බං අපේ ගෑණිව නඩත්තු කරනවා කියන්නේ ගෑනු 3 දෙනෙක් නඩත්තු කරනවා හා සමානයි. කමිසා. අපේ කෙල්ලත් ඒ වාගේ තමයි. ගෑනු 3 දෙනෙක් නඩත්තු කරන්න පුළුවන් කාලෙකදී උඹට දෙන්නම් මගේ බාල කෙල්ලව. මම නම් තවත් ඉතින් උඹලගේ රෙස්පොට් බලන්නේ නෑනේ. උඹලට තමයි දැන් වෙන්නේ මගේ පස්සෙන් එන්න දුව දෙන්න. උඹට හතර මහා නිදානේ හරි පහල වුණා. අද මොකද්ද උනේ කියහන්කෝ? හතර මහා නිදානෙත් පහල වෙනවා මෙහෙම යනකොට. කියහන්කෝ වට යන්නේ නේද මොකද්ද උනේ කියලා ස්විප් එකක් ඇදුනද? මං ගෙනාවා රෝද 4ක්. අම්මපා කියහන් ආන්න මිදුල තියෙනවා. යක්කඩෝ උඹ නම් එසේ මෙසේ පුතේක් නෙවෙයි. මම බැලුවා ඒ දවස් 3-4ක් සද්ද බද්ද නැතුව ඉන්නකොට මූ මලාවද්ද කියලා. ඔව් ඉතින් මලා නම් ඉතින් උඹලට මතක් වෙන්නේ නෑනේ අපිව. හරි ඉඳ ගන්න. ඔය මොකද්ද බංකෝ කෙටියේ මේ හොඳ මගේ හාන්සි පුටේ හාන්සි වෙනවා. අනේ අම්මී. ඔය කකුල දෙක තියාගන්න උඩින්. කමන්නේ නැද්ද? කමන්නේ හැබැයි තරම හදාගනින් හරියට. නැත්තම් ඉන්නල ගෝනිය පේනවා. හරියට ඉඳ ගන්නවා. ඉතින් මේ කෙල්ල නම් කොහෙටද ගියා පන්තියකට මේ ආවහම තේ ටිකක් හරි ගසලා දෙන්න කියන්නම්. ඕ හරි මහන්සි ඔය මේ හොයන්න ගිහිල්ලා. ඕපේ අම්මා මේ කාලේ ඔය යාන වාහන වලට සම්බන්ධ දේවල් හොයනවා කියන්නේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. හරියට ඉන්නවා හොර බෝකර් කාර්යය. අප්පා උන් කතා කරන්නේ ඊට වඩා දේවල් නෑ කියලානේ. ඔව් උංගාව තියෙන එක තමයි හොඳ මේක. ආයි ඒ වගේවා ඒ හදපු කොම්පැනියවත් නැති ගාන තමයි උන් කතා කරන්නේ. උඹට යන්න දැන් අර මං ඒ කාලේ මයිනෙක් ගෙනාවානේ. මයිනෙක්? උඹ කුරුල්ලොත් හැදුවද බං? නෑ අර මයිනර් කාර් ජාතියක් තිබ්බේ. ඔව් අර කළු ගෙම්බා වගේ. ගෙම්බා වගේ කියන්න එපා. දැන් තියෙන මේ ලදරම් පපඩම් ගොඩවල් වාගේ නෙමෙයි ඒ කාලේ කාර්. එහෙම කියන්න එපා බං. දැන් තියෙන වාහනත් පපඩම් වගේ වුණාට හොඳ සැප පහසුව තියෙනවා. මොන්න සැප පහසුවද බං? ඒ කාලේ අපි 9 දෙනෙක් යනවා මගේ මයිනර් කාර් එකේ. මොක්කුද යන්නේ 9 දෙනෙක්? අපේ ගෑණි. කෙල්ල 3 දෙනයි. බල්ලෝ 3 දෙනයි. මායි පූසයි. ඉතින් මේ මොරිස් මයිනර් එක වුණාට බොහොම සැප පහසුයි. සැප පහසුයි? ඔව් ඉතින් පොඩ්ඩක් අමාරු අර නෝන මගේ උකුලට ආවහම තමයි. කොහෙද ගියේ? අපි ගියා කතරගම් ගියා. සෙල්ල කතරගම් ගියා. වැඩහිටි කන්දු ගියා. කන්දෙත් ගියාද ඒක? නෑ කන්දේ පයින් ගියේ. කන්දපන් වල වාහනේ නවත්තලා. ඔබට කියන්නද දැන් ওই මොරිස් මයිනර් එකේ ක්ලච් එක දෙන්න ඕනේනේ. කාටද? කාටද නෙමෙයි. ගියර් එක දාන්න කලින් පාගලා ඊට පස්සේ ක්ලච් එක දුන්නාම ඉස්සරහට යන්නේ. ඉතින් ඒ මොරිස් මයිනර් එකේ එහෙම තමයි තිබ්බේ. ඉතින් බං දැන් එකෙත් එහෙමනේ. දැනුත් බං යන්න කලින් ක්ලච් එක දෙන්න ඕනේ. අනේ ඵලයන් බයි යන්න. දැන් එන කාර් වල ක්ලච් එක ඇත්තෙත් නැහැලු. බඩ කඩුත් මගුල් වල.
ක්ලච් එක විතරක් නෙමෙයි සමහර කාර්වල ඇන්ජිමකුත් නැහැලු. නිකන් ඔය පෙට්ටකම වගේ තිබ්බට දිලිසෙන්ට ලස්සනට. අනේ උඹලා ඉතින් දන්නවෑ අලුත් වාහනවල ඒවා. අලුත් වාහන මොක වුණත් බං ගියර් එක දාලා ක්ලච් එක දෙන්න එපා වාහනේ යන්න. දැන් තියෙන ඒවා මේ ක්ලච් උඹලගේ වගේ මේ හැමතෙරි ගහනකම් ක්ලච් පා ගන්න ඕනේ නැහැ. ඔටෝ ගියර් බන් දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඔටුවෙක් ඇතුලේ ඉන්නවද කාර් එකේ? ඔටුවෙක් නෙවෙයි. දැන් උඹ කිව්වේ ඔටුව ගියර් කියලා. ඔටුව නෙමෙයි බං. ඔටෝ ගියර්. ඒ කියන්නේ නිකන් වැටෙන ගියර්. අන්න බලන්න. ඕන කරන වෙලාවට ගියර් එක දාලා යන්න තිබුණාම මද යන්නේනකොට හදිස්සියේ ඔටෝ ගියර් වැටෙනකොට ෆස්ට් එකේ දාලා පාගනකොට රිවර්ස් එක වැන්න කියලා හිතා. කෙලිය නේද තාප්පෙට ගියර් බොක්ස් එක බිම තියෙයි. අනේ බම් මේ උඹ දන්න කෙහෙම්මල. මොකද්ද? යකෝ ඔටෝ ගියර් කියන්නේ වාහනයක ස්ටාර්ට් කරාම කිසිම අමාරුවක් නැතුව නිකාම්ම ඉස්සරහට යන්න පුළුවන්. ආයි මේ උඹ කියන විදිහට මේ එකපාරට පිටිපස්සටයි එකපාරට ඉස්සරහටයි යන්න නෙමෙයි මේ මිනිස්සු හදලා තියෙන්නේ. කකුල පැත්තකින් තියාගෙන උඹට ඔන්න නෝනවත් උකුල තියාගෙන සැපේ යන්න පුළුවන්. දැන් අනිත් එක ඉස්සර අපිට යතුරු තිබුණ යතුරු කරකවන්න එපා. යතුරු කරකවන්න නෑ එන්ජිම ස්ටාර්ට් කරන්නේ කොහමද? ඒක තමයි කියන්නේ. මෙහෙම බටන් එකේ බුවම වාහනේ ස්ටාර්ට් වෙනවා. අම්මපගේ තව තියෙනවා ස්ටාර්ට් කියපු ගමන් වාහනේ ඔටෝ ස්ටාර්ට් වෙනවා. ඒව එන භයානකයි. දැන් ඔය එන්ජින් නැති කාර් කොහමද ස්ටාර්ට් කරන් යන්නේ? බොරුවක් නේ බං. ඒවට තියෙන්න මම ලොකු බැස්ටියක්. මයි ගා තියෙනවා කෑලි පහේ බැස්ටියක් තාම ගැව්වොත් එමේ ඇස් දෙක දෙපොලින් තියෙයි උඹේ. ටෝච් එකේ මූණ කරකවුවාම ඩොට් එක හදන්න පුළුවන් ආයිලා දුර ගව් ගානක් වදිනවා එළිය. උඹෝය කියන්නේ බං ඔය කෑලි පහේ ටෝච් එකේ තියෙන බැටරියනේ. ආව්. ඒවා නෙමෙයි බං පෙට්ටගම් වගේ සාමාන්‍ය ටිකක් ලොකු බැටරි තියෙනවා. ඉතින් ඒ බැටරි තමයි දැම්මම වාහනේ යන්නේ. ඒ කියන්නේ ලොරි වල දාන මහ බැටරි වලට වඩා ලොකුයිද? ඒ වගේ දෙගුණයක් විතර ලොකුයි මේ බැටරි. ඉතින් ඒකෙන් කොහොමද කාර් එක දුවන්නේ? ඒකෙන් වෙන්නේ බං බැටරිය charge කරාම ඉස්සරහින් ස්විච් එක බුවාම මෝටරේ කරගෙනවා. මෝටරේ කරකුණාම ඉස්සරහට යනවා. ආයි ක්ලච් ඕනෙත් නැහැ, සද්දෙත් නැහැ, පෙට්‍රල් ඕනෙත් නැහැ. පස්සට යන්න බෑ. හරි දැන් ඔය කොහොම මොක විචූරණ කෙව්වත් දැන් මේ ආණ්ඩුවෙනුත් වාහන ලාභයට දෙනවා අය අපිට සැප පහසු වාහන අඩුවට අරන් ගන්න පුළුවන් කරනවා අය කිව්වට ඕම් පට්ට ගානක ටැක්ස් එකක් ගහලා මේ වාහන ගෙන්නනකොට ගණී උඹලා වාහන මට පුදුමයි උඹ රෝද හතරක් හරි ගත්ත එක ගැන. මම මේ උඹෙන් අහන්න හිටියේ. මොකද්ද? උඹ කියන කතාව හරියටම හරි. මම මේ රෝද හතරක් ගන්න ගිහිල්ලා පුදුම දහ දුකක් වින්දේ. ගිනි ගණන් බං. නැත්තම්. ඉතින් බං අපිට බැරිද මේ ටැක්ස් එක ගහන එකෙන් බේරෙන්න? පුළුවන්. ඔය ආණ්ඩුව කීය ටැක්ස් ගැහුවත් 7-5ක් නොගෙවා ඉන්න ක්‍රමයක් මම දන්නවා. කියහන්කෝ බං. වාහනයක් ගන්න නැතුව හිටහන්. ඒ මොන මලේ ලව්වද්ද බං? ඒ කතා කරන්නේ. දැන් වාහනයක් ගන්න ගියාමනේ බද්ද ගෙවන්න වෙන්නේ ටැක්ස් එක. වාහනයක් නොගෙන හිටහන්. එතකොට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. මේ මං ඉන්නේ මොන ටැක්ස්ද බං? ඒ වුණාට බං උඹලා අපිට දුවෙක්ක් දෙන්නේ නැහැ ඊට පස්සේ. හරි දැන් ඒක ප්‍රශ්නේ විසඳලානේ. උඹ රෝද 4ක් ගෙනාවනේ. රෝද 4ක් ගෙනාවා කිරි ටොයියා වගේ හොඳේ. මේ තව ක්‍රමයක් තියෙනවා. ඔය පිටරටින් ගෙන්නන වාහන ඔය බද්දෙන් මුදාගෙන ෂේප් එකේ අපිට අයිති කරගන්න පුළුවන් ෂෝක් ක්‍රමයක්. අම්මපා ගියා. දැන් ඔය වාහන ජපානයෙන් නවට පටවලා මෙහෙ වරායෙන් බාලා කස්ටම් එක හරහන එන්නේ. ඔව්. එතකොටනේ ඔකට බද්ද ගහන්නේ අච්චරයි මෙච්චරයි 1 300 1 500 කියලා. ඔව් මුම් මේ ගහනවනේ. එහෙන් ලක්ෂ 10කට කාර් එකක් පැටවුවොත් මෙහෙන් බාලා ගෙවල් වලට ගේන්න ලක්ෂ 40ක් විතර වෙනවා. දැන් බලහන් ඔය මාරවිල පැත්තෙන් ඊට පස්සේ ඔය මීගමුව පැත්තෙන් කට්ටිය යනව නේද බහුදින බෝට්ටු වල ඕස්ට්‍රේලියාවට අර මේ රටවල් ඉතාලිය වලට. ඔව් ඔව්. ජපානයෙන් වාහන ටික නැවට පැටවුවා. නැව අරන් එනවා වරාය මග ඇරලා ඔය මාරවිල පැත්තෙන් හලාවත පැත්තෙන්. ඇවිල්ලා මේ මුද කිට්ටුවේ වෙරළ කිට්ටුවෙන් මේක නැවැත්තුවා. ටට්ටක් ගාලා වාහන ටික බාගත්තා. ගෙවල් වලට ගෙනි. ඔය කිව්වේ උඹ. ඇයි? යකෝ එහෙම හරියනවද බං වාහන ගෙන්නන්න පුළුවන්ද ඒ විදිහට? ඇයි බැරි? මෙහෙ උන්ට හොරපාරෙන් රට යන්න පුළුවන් නම් රට තියෙනවා නෝ ඒ හොරපාරෙම මෙහෙට ගේන්න පුළුවන් වෙන්නේ බෑ. හරි මේ මට ওই වැඩ කරන්න බෑ මට ওই වැඩ කළා හිරේ යන්න බෑ. දැන් මට කියපන්කෝ ඇයි මේ ආණ්ඩුව මෙච්චර මේවට බදු ගහන්නේ කියලා? වෙන රටවල් වල ආණ්ඩුව වලට ඕනේ හොඳ වාහන ඒ රටේ මිනිස්සුන්ට දෙන්න. ඔව්. අපේ ආණ්ඩුව වලට ඕනේ අපි වාහනයක් ගන්නවා නම් ඒකෙන් ගාණක් උන්ට කඩා ගන්න. තේරුන්නේ නැහැ
ඒ කියන්නේ බං අපේ ආණ්ඩුවලට අපිට වාහන දෙන්න ඕන කමක් නැහැ. උන්ට සල්ලි කීයක් හරි හොයාගන්න ඕනකම තියෙන්නේ. ඒක හින්දා තමයි අපිට වාහනයක් ගන්න ඉඩ දෙන්නේ ඔහොමවත්. මේ උන්ට සල්ලි ඕන හින්දා තමයි මේ අපිට වාහන ගන්න ඉඩ දීලා තියෙන්නේ. නැත්තම් බං ජපානයේ ලක්ෂ 10 කාර් එක මූ මෙහෙට ගෙනලා ලක්ෂ 30 35 බද්දක් ගහලා අපිට දෙයි යකට ගොඩන. ඒ කියන්නේ ආණ්ඩුවට කවදාවත් අපිට වාහනයක් දෙන්න ඕන කමක් නැහැ. උන්ට ඊයක් හරි හම්බ කරගන්න ඕන වුණාම තමයි අපිට ගිනි ගණන් දීලා වාහන ගනින්න කියලා කියන්නේ. මේ අරෝ මේ ඕක වැඩක් නෑ. දැන් උඹයි කියනනේ උඹලා කාලේ හොඳ වාහන තිබ්බා කියලා. අපේ අම්මා මට මතකයි මම ඒ දවස්වල වැඩ කළා 63 ශ්‍රී BNC ලොරියක්. පුතු අම්මේ. 18 වංගුව ගන්න පැය 8ක් යනවා. පැය 8ක්? 18 වංගුව අපි පටන් ගන්නේ කෙලින්ම හෂලකදී හැ ඉඳලා. උන්නසීරිය පහු කරනකොට පැය 8ක් යනවා. නේ. ඔව්. ගල් කියුබ් භාගෙකුත් කොහොමත් ඕනේ ලොරියේ උඩට එනකොට. ඒ මොකටද? අඩ තියන්න. ඒ මොකටද බං අඩ තියන්නේ? අඩ තියන්න කියන්නේ පල්ලෙහා ඉඳලා උඩට වංගු ටික මෙහෙම ගන්නකොට ඉස්සරහට යනකොට වඩා වාර ගන්න ලොරිය පස්සට එනවා. ඉතින් කොල්ල 3 දෙනෙක් විතර තියලා අඩ තියලා තමයි ඉස්සරහට ගන්නෙ. එතකොට මේ ලොකු වෙලාවක් යන වැඩක් නේ. අපේ අම්මා. ඉතින් ඊට පස්සේ මොකද උනේ? ඉතින් ඔය මෙන් අපි ඒ කාලේ එක සැරයක් ඕ වගේ BNC ලොරි එක ගියා මේ මයියංගනේ. යනකොට මගදී උඹට කියන්න එකපාරටම කරන්ට් එක ගියා කියහන්කෝ. කොහෙද කරන්ට් එක ගියේ? ලොරියේ. ඉතින් මොකද කරේ ඊට පස්සේ? ඊට පස්සේ උඹට කියන්න මම වැඩ්ඩානේ. මම ලොරියේ පිටිපස්සේ හිටියේ. කරන්ට් එක ගියා විතරයි ගෑනු කෑ ගහන්න පටන් ගත්තා. ඕක තමයි කියන්නේ උඹලට. පොඩ්ඩ කරුවල වෙච්ච ගමන් ඕන් නැති වැඩ කරනවනේ. නෑ එහෙම මගුලක් කරන්න ගියේ නෙමෙයි. කලවර වෙච්ච නිසා ගෑනු බය වුණා. මම පැන්න ලොරියෙන් එළියට. පැන්න ගමන් ගත්ත පොල් අතු දෙකක් හොයලා පත්තු කළා හුළු අතු දෙකක්. ලයිට් දෙක ඉස්සරහා කෙලින් අතර හුළු අතු දෙක හිටෝලා අපි ගියාම හියංගනේ. දඹානේ ආදිවාසීන්ගේ ගෙවල් ගාව නැත්තු. ඉතින් බන් දැන් හුළුවතු ගහගෙන යන වාහනේට කිසි ඩැමේජ් එකක් නැද්ද? වාහනේ ඩැමේජ් එකක් නේ. අර පොඩ්ඩක් දුම් වැදලා පොඩ්ඩක් වින් ස්ක්‍රීන් එක කළු වුණා. ඒකට වතුර දාලා හොදුවාම හරි ගියා ඉතින්. ඒ තරම් හොඳ සවිශක්තිය තිබ්බ වාහන නේද? නැත්තම් එන්නේ ඒ කාලේනේ බරේල් පීලි වගේ තැසි දැන් තියෙන මේ පපඩම් කෑලි වගේ නෙමෙයි ඒ කාලේ තිබිච්ච වාහන. මේ අරෝ දැන් මම හිතන්නේත් බං මේ වාහන ඕනකට වඩා ගෙනහම මේ ලංකාවට දරා ගන්න බෑ බං. දරා ගන්න බෑ කියන්නේ ඉතින් මොකද්ද දැන් මිනිහෙකුට උනහම වාහනයක් පදින්න තියෙන්න බෑ. යටිතල පහසුකම් හදන්න ආණ්ඩුව ඒවා කරන්න බෑ. මම කියන්නේ බං ඔය ඩීසල් පෙට්‍රල් වලින් දුවන වාහන අඩු කරලා එක්ක නැත්තරම නැති කරලා කරන්ට් එකෙන් දුවන වාහන ගෙන්නන එක තමයි හොඳ. ඒ මොකද? බලපන් කොච්චර ලේසිද කියලා. වාහනේ ගත්තා. කරන්ට් එකට ගැහුවා. චාර්ජ් කරගත්තා. ඕන ගමන ගියා. උඹ කියන්නේ එතකොට ඩීසල් පෙට්‍රල් වාහන කියන එක නවත්තලා කරන්ට් එකෙන් දුවන වාහනම ගෙනාවනම් වඩා හොඳයි කියලා. නැතුව මං කියන්නේ ඩීසල් පෙට්‍රල් තියෙන වාහන තියෙන ටිකත් අයින් කරලා දාන්න ඕන. කරන්ට් එකෙන්ම දුවන ඒවා ගේන්න ඕන. උඹට මතකද බං පහුගිය කාලේ දවසට පැය 10 15 කරන්ට් එක කැපුවා. ඔව්. ඉතින් ගොනෝ ගෙදර තියෙන බල්බ් එක පත්තු කරගන්න ටීවී එක කැසට් රේඩියෝ එක අහගන්නවත් කරන්ට් එක හරියට දී ගන්න බැරි මේ රටේ කරන්ට් එකෙන්ම දුවන වාහන ගෙනල්ලා උඹේ මොකේ ගහලා දේව චාර්ජ් කරන්නේ? ගොන් තඩියා. මගේ යකා උස්සන්න එපා උඹ. මේ ඒකෙන් කමක් නෑ ගොන් කතා කිව්වට. යමන් උඹේ වාහනේ බලන්න ඒක බලන්න බැරි වුණානේ ගෙනාවයි කිව්වට පස්සේ යම මොන වාහනේද? ඇයි දැන් ඔබ රෝඩ 4ක් ගෙනාවා කිව්වෝ දෙයියෝ මට ඒක දකින්නකම් ආසාවක් නෑ යමන් බලන්න. මේ යංකෝ යකෝ අපේ අහලක පහලක එකෙක් තරුණයෙක් තමන්ගේම කියලා දෙයක් කරගන්නකොට සන්තෝෂ වෙන්න ඕනේ. මේ කෙල්ල තාම ආවේ නෑනේ උඹට තේජුණ්ඩක් අතවක් කරලා දෙන්න මේ. ඒකට කමන්නේ. සෑහෙන්න මහන්සුන හැබැයි මේක හොයාගන්න මං දවස් දෙකක් රස්ತೆ අදුනන්. හරි සන්තෝෂයි මට ඔන්න බෑනා කෙනෙක් කියලා නම්බු ඇතුව කියන්න පුළුවන් දැන්. ඇත් පියාගන්න. හොඳට පියා හොරෙන් බලන්න බෑ. හරි. ඔන්න ඔතනින්. ඔහොම යන්න. ඔව් වැටි කකුල බෑ. ඔව් මේ ඈත තියා පෙන්නහම මට උහුල ගන්න බැරි වුණොත් එහෙම දැකලා සන්තෝෂයට. ඕන්න හරි. අරින්ද? දැන් අතරින්ද. හප්පට සිරි. බා. මොකද්ද මේ ටයර් 4ක් ගෙනත් දමලා තියන්නේ පරණ මේ කැන්න සමතු වෙච්ච. ඉතින් ඔදින් රෝද 4? බල්ලෝ. තෝ කිව්වේ මේ පරණ හංකඩ ගහද්ද ටයර් 4ක් ගෙනාවා කියලාද කිව්වේ රෝද 4ක් ගෙනාවා කියලා. ඔව් ඉතින් අයි මේක රෝද නෙමෙයිද කියන්නේ? මම හිතුවේ තෝ වාහනයක් ගෙනල්ලාද කියලා. යකෝ අපි කියන්නේ රෝද 4ක් ගෙනාවා කියලා මොකක් හරි කාර් එකක් වෑන් එකක් ගෙනාවාමනේ.
හරි ඉතින් දැන් ඉතින් රෝද හතරක් තියෙනවනේ බං. පස්සේ චැසියක් ගේන්න බැරිය. තැසිය නෙමේ ගාච්චිට දැම්මට දුව දෙනව නේද? දුව දෙනවා නෙමේ පොට චැසියක් වුණාට අර වත්තපාල එන්න වැසියක් බඳලා දෙන්න ගල් බූසල